අයිබෝන් යාළුවනේ ඩිලෝන් ඇග්‍රි YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඉඟුරු වගාව ගැන වීඩියෝ මම ගොඩාක් දාගෙන ගියා. ඒගොල්ලෝ ගොඩාක් අය මට කතා කරලා කමෙන්ට් දාලා අහපු කට්ටියගේ ප්‍රශ්න වලට තමයි මම මේ වෙලාවේ මේ වීඩියෝ එක ගෙනාවේ. ගොඩාක් අය අහනවා මේ ඉඟුරු වගාව කොහොමද අඩු ඉඩකඩක කරගන්නේ කියලා. ඉතින් අපි නම් අර වගා කරන්නේ ඒ කියන්නේ ගොඩ ඉඩම් වල. එතකොට සාමාන්‍යයෙන් නගරබද ප්‍රදේශවල ජීවත් වෙන අය අහනවා අපිට පර්චස් එකක දෙකක කොහොමද වගා කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම පර්චස් එකක දෙකක වුණත් වගා කරලා අපිට ලස්ස එකහමාරක් දෙකක් ඒ වගේ ආදායමකට යන්න පුළුවන්. නමුත් මම මේ වීඩියෝ එකේ කියනවා ලස්සයක් කියලා කිව්ව පර්චස් එකකින්. ඉතින් ඒ ආදායම ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉතින් මේකත් ඇත්තටම රහස් ක්‍රමයක් වගේ. ඒ කියන්නේ කවුරුත් නොකරන ක්‍රමයකට මම මේ වගාව කියලා දෙන්න ඕගොල්ලොන්ට. ඉතින් යාළුවනේ මුලින්ම අපි කියමු මේ ඉඟුරු වගාවට අපි ඉස්සරවම පස සකස් කරගන්න ඕන මේ පැකට් මාධ්‍ය පුරව ගන්න. ඉතින් පැකට් වලට පස සකස් කරගද්දි මම මේකට අරගෙන තියෙන්නේ අතන අර ඈත පේනවා ඇති පොල්ලෙලි කෑලි වගේ. අන්න ඒ වගේ පොල්ලෙලි කෑලි කර 10යි ඊට පස්සේ මතු පිට පසුයි ගොම් පොහොරයි තමයි මේකට අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ පස් මාධ්‍ය හොඳට කලවම් කරලා මේ සාමාන්‍යයෙන් සුදු පාට ඉටරෙද්දකින් වහලා දවස් 7ක් 8ක් තියලා ජීවාණුහරණය වුණාට පස්සේ අපි මේ පැකට් වලට පුරවගෙන තියෙනවා. එතකොට පැකට් වලට තියාලුවනේ අපි බලමු මේකට පැකට් එක පුරව ගන්න තියෙන්නේ කොහොමද කියලා. මම පැකට් එක හදා ගන්න ආකාරය මම ඕගොල්ලන්ට වීඩියෝ එක මේකෙන්ම දාන්නම්. එතකොට මේකට අපි දාලා තියෙන්නේ මේ පොල්ලෙලි කෑලි ගොම් පොහොරයි කර 10යි මතු පිට පසුයි. ඒවට මේ ගානට පැකට් එක හදාගෙන මේ නමලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ මේ වගේ පොඩි වලක් හාරලා සාමාන්‍යයෙන් මොටෙයි එන පැති පේනවනේ අපිට. ඒ කියන්නේ මොටෙයි පොඩ්ඩක් එනකන් ඉඳලානේ අපි බීජ මේ වගාමාදී තියන්නේ. එතකොට ඒක මේ මැදට වෙන්න තියාගන්න. හැබැයි මේ පැකට් භාවිතා කරන්න පැකට් 200ක් පර්චේස් එකකට යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 16 බෑග් වලින් ඉහළට ගන්න පැකට්. ඒ වගේ 200ක් මේ පර්චේස් එකකට යනවා. එතකොට අපි බීජ ගන්නකොට දැන් ඕගොල්ලොන්ට මේ බීජ හොඳම බීජයක්. මම බීජ තෝරගන්න හැටි වීඩියෝ එක දාලා තිනවා. එතකොට මේ බීජය අපිට පේනවනේ මේ ලෙඩක් ඇවිල්ලා දීලි රෝගයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ බීජ එක අපිට අයින් කර ගන්න පුළුවන්. මේක මේ මොටේ එන පැත්තක් තියෙනවා. ඒක අපි මේ ආකාරයට හොඳින් තියා ගන්නවා. තියාගෙන ඉවරලා ඔන්නෝම පස් දාලා මේක උඩින් පිදුරු හරි 10 හරි 10 අලු හරි මොනවා හරි දාලා තිබ්බොත් වල් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම පැකට් කරගත්තාම මේකේ රහස තමයි දැන් ඕගොල්ලෝ මේ වගේ පැකට් එකක ඉඟුරු අවවුවොත් දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති මේකට අය අපිට පස් දා ගන්නත් බෑ. දැන් මේක මාස 3ක් විතර ගිය පැලයක්. එතකොට ඔයාලා හිතන්නකෝ මේකේ දැන් අල මෙතනින් උඩට එනවා. එනකොට අපිට මේකට අය පස් දාන්න ඉඩ නැහැ නේ. මේ වතුර දානකොට පස් හැලෙනවා. එක එක ප්‍රශ්න එනකොට අපරාධෙන් මේ කවර් මේ ටිකම මුල් විතරයි දුවන්නේ. එතකොට මේවා ඒ කියන්නේ කහ සාමාන්‍යයෙන් අලයක් උඩටයි යටටයි දෙපැත්තට මේරනවානේ. එතකොට ඉඟුරු එහෙම නෙමේ. අල උඩට තමයි එරෙන්නේ දෙපැත්තටයි උඩටයි එරෙන්නේ. එතකොට මේ ආකාරයට හදාගන්න නැතුව මම මේ කියන ආකාරයට හදාගත්තොත් ඔයගොල්ලොන්ට දැන් මෙතන පේනවා ඇති මේ අල හොඳට එරලා තියෙනවා. ඉතින් මේත් මාස 3ක ගහ. එතකොට මේක තව උඩට තමයි අල එරෙන්නේ. එතකොට අපිට පුළුවන් දැන් මේ මාස 3කට පස්සේ මේ කවරේ මෙන්න මේ ආකාරයට හදාගෙන අපිට උඩට තව පස් දාගන්න පුළුවන්. හැබැයි එතකොට එකවරම පස් දාන්න හොඳ නෑ. මේ රතු පාට පේන කොටස තියෙන්නේ. අන්න එතන ඉඳලා අඟලක් විතර උඩට පස් දාගත්තට කමක් නෑ. එහෙම දාගත්තාම සාමාන්‍යයෙන් මේ පැකට් එකකින් අපිට කිලෝ 1 පමණ ප්‍රමාණයක් ගලව ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඕගොල්ලොන්ට මේ ක්‍රමය අනුගමනය කරොත් සාමාන්‍යයෙන් මේ 16 පැකට් එකට ඉහළට යනකොට ඒ කියන්නේ එතනින් ඉහළට 18 24 ඔහොම තියෙනවා බෑග් ගන්න. ඒ වගේ බෑග් එකකට යනකොට අපිට අනිවාර්යෙන් එක ග්‍රෑම් 45 කෑල්ලකින් අනිවාර්යෙන් කිලෝ 4 2 එක වගේ ওই වගේ බීජ ගලව ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලා හිතන්නකෝ සාමාන්‍යයෙන් මේ පර්චේස් එක 16 කොටුවනේ තියෙන්නේ. එතකොට අඩි 16 හමාර 16 හමාර. එතකොට ඕගොල්ලොන්ට හිතෙනවා ඇති මේ වගේ මේ පැකට් පෝලිං 3ක් තියාගන්න පුළුවන් එක දිගට. ඒක අතර අපිට යන්න මේ වගේ මාර්ගයක් තියාගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට මේ එක පෝලිමක පැකට් 16 ගානේ පෝලින් 3යි. මේකෙත් පෝලින් 3යි. ওই වගේ පෝලින් 4ක් තියාගන්න පුළුවන්. මේ වගේ 3 පෝලින්. එතකොට පැකට් 200ක් විතර තියාගන්න පුළුවන් එක පර්චේස් එක. ඉතින් පැකට් 200ක් කියන්නේ සාමාන්‍යයෙන් සාර්ථකම පැල දැන් මෙතන තියෙන අපි පැලවිච්චම පැලනේ.
එතකොට සාමාන්‍ය මේ වගේ ලෙඩක් නැති ගස්නේ තියෙන්නේ. ඒ වගේ පැල වලින් අනිවාර්යෙන් කිලෝ එකක් ගලව ගත්තොත් කිලෝ 200ක් ගලව ගන්න පුළුවන් පැකට් 200. එතකොට ඔයාලම බලන්න සාමාන්‍යයෙන් මගෙන් කියලා තියෙන ගොඩාක් අය මෙහෙමයි මේ වෙලාව ඉඟුරු මිල 400යි 300යි එහෙම කියලා තියෙනවනේ. එහෙම වෙන්නේ අපේ ලංකාවේ තියෙන තත්ත්වය තමයි අර ව්‍යාපාරිකයෝ ඉඟුරු බීජ හරි ඉඟුරු වැඩියෙන් වෙළඳ පොළට එනකොට වැඩි ලාභයක් ගන්න මේ එක්ක මිල අඩු කරනවා. එහෙම නැත්නම් ඉඟුරු ගණන් යන කාලෙට එකපාරම රටින් ගෙන්නලා මේ අය ගණන් අඩු වෙනවා. අන්න එහෙම තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඉඟුරු මිලක් තියෙන්න නම් අපේ අනිවාර්යෙන් වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් අවශ්‍යතාවය අනුව නිකුත් කරන්න අපේ ඉඟුරු නැහැ ලංකාවේ. එතකොට තමයි අර පිට රටින් නැව් පිටින් ගෙන්නලා අපේ වෙළඳ පොලේ අවශ්‍යතාවයට පිරිමහ ගන්න කරන්නේ. එතකොට මිල අඩු වෙන හින්දා මේ සාමාන්‍යයෙන් මේ වගේ හැමෝම හදාගෙන තිබ්බත් මිල අඩු වෙන්නේ නැහැ. ඕල්ගොල්ලෝ ඕන කෙනෙක් හොයලා බලන්න ඉඟුරු මිල අඩු වෙන්නේ රටින් ගෙන්නන නිසාද එහෙමත් නැත්නම් මේ ලංකාවේ හදන එක වැඩි නිසාද කියලා බලන්නකෝ. අර ගොඩාක් මොනවා වුණත් එළවලු කඩේකට ගිහිල්ලා බලන්නකෝ ඉඟුරු කිලෝ එකක් 1800ක් වෙනවා ග්‍රෑම් 100ක් 180ක් වෙනවා. ඒ වුණාට අපි වෙළඳ පොළට නිකුත් ගිහිල්ලා කඩේකට දෙන්නේ රුපියල් 400කට 500කට. ඉතින් අන්න එහෙම වෙලා තියෙන්නේ අර එක්ක රටින් ගෙන්නන නිසා නැත්නම් වෙළෙන්දෝන්ගේ මිල අඩු කිරීම නිසා. ඉතින් ඒ හින්දා මේ වගේ වගාවකට පෙළඹුණාට ඕගොල්ලොත් සාමාන්‍යයෙන් තැනක් තියාගන්න හොඳ ඉඟුරු වෙළඳ පොළට දෙන්න. රෝගයක් තියෙන ඉඟුරු වෙළඳ පොළට දුන්නොත් ඇත්තටම ඊළඟට වගා කරන කෙනත් අමාරු වෙනවා. එහෙමත් නැත්නම් මේ කඩේට අරන් ගිහිල්ලා ඒ කඩේ මුදලාලිත් අමාරු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් එහෙම කාලයක් යනකොට වෙළඳ පොළක් හැදෙයි හොඳ. සමහර විට පිට රටට යවන්න පුළුවන් වෙළඳ පොළකුත් හැදෙයි. ඉතින් ගොඩාක්ම ලංකාවේ ඉඟුරු වල ලෙඩ රෝග තියෙනවා මම දන්න විදිහට. ඒක වෙලා තියෙන්නේ අර බීජ තෝරා ගන්න එකේ ගැටලුව තමයි. එතනින් එහාට ඉතින් අපි යනකොට හැම තැනම රෝග ඉඟුරු තමයි දැන් තියෙන්නේ. සාමාන්‍යයෙන් බීජ හදා ගන්න නම් ඕගොල්ලොත් හොඳ බීජ කොහෙන් හරි හොයාගෙන මේ වගේ පැකට් 200ක් හරි හදාගෙන එතනින් පස්සේ ඊළඟ අවුරුද්ද වගාවකට බහින්න. ඉතින් මගේ ඉඟුරු වීඩියෝ ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ ඉඟුරු වීඩියෝත් බලන්න. මයි channel එක subscribe කරන්න.